ආව වගේ නෙමෙයි. ඕපදූප ටික කියවන්න ගත්තම කැම්පස් ගිහින් ඉවර නැද්දහයි, ජොබ් එකක් කරන්න නැද්දහයි, කසාද බදින්න නැද්දහයි, වයස යනවා කියයි. අපේ ළමයි නම් ඔහොම නෑ කියයි. ඔය මගුල් පම්පෝරි අහගන්න වෙන ඔයයි. පුතේ තේ එකක් හදලා දෙන්නද? හරි අම්මේ. අපි තේ එකක් බොමු. ඉන්න පුතේ මං ඉක්මනට තේ එකක් හදන්නම්. තව එකක්. අද පුතා හවසේ ඉන්නව නේද? ඔව් අම්මේ ඉන්නව. ඇයි එහෙම ඇහුවේ? අද ලොකු අම්මලා එනවා. අවුරුද්දට මේ පැත්තේ ඇවිල්ලා යන්න ඕන කිව්ව. අයියෝ මොන කරදරයක්ද මන් දෙන්න. ඒගොල්ලන්ට වෙන දවසක් නැද්ද? ආව වගේ නෙමෙයි. ඕපදූප ටික කියවන්න ගත්තම කැම්පස් ගිහින් ඉවර නැද්දහයි, ජොබ් එකක් කරන්න නැද්දහයි, කසාද බදින්න නැද්දහයි, වයස යනවා කියයි. අපේ ළමයි නම් ඔහොම නෑ කියයි. ඔය මගුල් පම්පෝරි අහගන්න වෙන ඔයයි. අනේ පුතේ ඉතින් අසරණ මම මොනවත් ඔයාට කියන්නේ නෑනේ. ඔයා හිටියේ නැතත් ඒගොල්ලන්ට ප්‍රශ්නනේ. එතන තියෙන්නේ ඔයාගේ අවුලක් නෙමෙයි අම්මේ. අර වාත බෝම්බ ටික ආවම මල කරච්චරේ උන් අහන ප්‍රශ්න වලට මම මොනව කියන්නද? හරි පුතේ. ඔයා සද්ද නැතිව ඉන්නකෝ. උන් ඕන එකක් කිව්වදෙන්. හැමදාම සද්ද නැතිව හිටිය හින්දා තමයි ඔහොම ඇවිත් එක එක කිව්ව කියන්නේ. කළු වෙලා කියයි, කලින් එද්දි මහතට හිටිය කියයි, දැන් කන්නේ නැද්ද කියලා හයි, ඇදිලා ගිහින් කියයි. හරි පුතේ. මේ පාර පොඩ්ඩක් ඉවසන්නකෝ. කොහොමද මම මේගොල්ලන්ට උත්තර දෙන්නේ? මේ තියෙන ජයකොඩි සර් ප්‍රොම්ප්ට් එකක් දාලා තියෙනවා. ඒක ජෙමිනිට දීලා බලන්න ඕන. අම්මට සිරි මේ එන්නේ හොද හොද උත්තර. මේ පාර නෑයෝ ටිකට කොර වෙන්නම මන් දෙන්නම්ක උත්තර. ඔයාලටත් ගෙදරට එන නෑයොන්ගෙන් ගොන් ප්‍රශ්න ගොඩයිද? එහෙනම් මේකට හොඳම උත්තරයක් ජයකොඩි සර් දීලා තියෙනවා. ප්‍රොම්ප්ට් එක ජෙමිනිට දෙන්න විතරයි තියෙන්නේ.